හායි කොහොමද? අද මගේ නිමාඩු දවස. ඉතින් අද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න දවස. දැන් ඉතින් ගොඩක් රස්නී. තව ඉස්සරහට තව හීට් එක වැඩි වෙනවා. ඒ වුණත් ඉතින් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් මේ වගේ රටකට ආපුවම අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරොත් තමයි මාසේ අවසානයේ හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. අද ඉතින් නිමාඩු දවසේ ඉතින් හොඳට නිදා ගන්න පුළුවන්. තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්නත්. ඉතින් හොඳට උයලා කන්න ඕනේ, නිදහසේ ඉන්න පුළුවන් දවසනේ ඉතින්. අද නිමාඩු දවස අනිත් දවස් වලට හදිස්සිය මොන හරි උයාගෙන කාගෙන වැට්ට යනවා. ඉතින් අද තමයි ඉතින් නිදහසේ ඉන්න පුළුවන් දවස. මුලින්ම මොන හරි බීම් එකක් බොන්න ඕනේ ගිහිල්ලා ඇකොමඩේෂන් එක පිටුපස්සේ තියෙනවා පොඩි සුපර් මාකට් එකක්. ටිකක් ඇවිදන් යන්න ඕනේ ගිහිල්ලා එතනින් මොන හරි බීම් එකක් බිව්වා නම් ඊට පස්සේ රිෆ්‍රෙෂ් වෙලා දවසේ ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. මේ තියෙන හීට් එකට ඉතින් හරි අමාරුයි. ඒකෙන්ද මේ වගේ ලෙමන් ඩ්‍රින්ක් එකක් ගත්තා. එතකොට මේක බීලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණාම ලේසි වැඩ ටික කරගන්න. ඉතින් මං 2019 තමයි කටාර ආවේ. මං ඩිරෙක්ට් ජොබ් එකකටම තමයි ආවේ. ඉතින් අද වෙනකන් ඉතින් කටාර වල ජීවිතේ ඉතින් ලස්සනට ගත කරන් යනවා. ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න විසඳ ගන්නවා. මට තියෙන ප්‍රශ්න. ඉතින් ජීවිතේ ඉතින් යනවා. ඉතින් අද මේ වගේ නිදහසේ ඉන්නවා නිමාඩු දවසේ. දවස් 6ක් වැඩට යන්න ඕනේ. එක දවසක් නිමාඩු තියෙනවා. ඉතින් ඕක තමයි ජීවිතේ. මැද පෙරදිග ඕනම කොල්ලෙක් ආපුවාම ඉතින් පොඩ්ඩක් මහන්සිලා ඉතින් මැද පෙරදිග රටකට ආවහම වැඩ කරන්න වෙනවා. ඉතින් නිකන් ඉඳලා බෑ. මොකද වැඩ කරොත් නේ අපිට සැලරි එකක් අවසානයේ හම්බෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මුලින්ම කෙනෙක් එද්දී පොඩ්ඩක් පුරුදු නැහැනේ ඉතින් මේ රට. ඉතින් එයා පොඩ්ඩක් අලුත්. හැබැයි මාසයක් දෙකක් තුනක් හතරක් යද්දි සැලරි එක හැම මාසෙම හම්බෙද්දි ගාණක් නැහැ. ඊට පස්සේ දිගටම වැඩ කරන්න හිතෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මහන්සිලා වැඩ කරද්දි හොඳ සැලරි හම්බෙනවා. ඉතින් ওই විදිහට තමයි ජීවිතේ යන්නේ. හරි එහෙනම් මං ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අද නිමාඩු දවසනේ. දැන් ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ඕනේ. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.